යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන් try එකක් දීලා බලන්න. පුහුණු කාර්මික ශිල්පීන් සහ වාහන සේතුන් කරුවන් බඳවාගෙන කාන්තා ආරක්ෂක නිලධාරීන් පුරප්පාඩු ඇත. වයස අවුරුදු 70ක පියා පමණක් සිටින නිවසෙහි නැවතී ආහාර පිළියෙල කිරීමට පිරිමෑයෙක් උමනා කියලා දාදෙනු කතා කරලා බලන්න. චොකලට් නිෂ්පාදන සමාගමකට නවක සේවක සේවිකාවන් බඳවාගෙන වයස අවුරුදු 18ත් 50ත් අතර ආහාර නවතන සමග වැටුපු රුපියල් 63000. චූන් පාන් රියදුරන් අවශ්‍යයි ගම්පහ. වාහන මැකැනික්වරයෙක් හා බයික් මැකැනික්වරයෙක් ඉක්මනින් අවශ්‍යයි දාලා දෙනු කතා කරලා බලන්න. පාසල් සේවය සඳහා සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. ජාලේ වැඩිවීමක් සඳහා අතුදව්කරුවන් අවශ්‍යයි. දිවයින පුරා පුහුණු හෙද උපස්ථායක නව සාතු සේවක සේවිකාවන් කඩිනමින් බඳවාගෙන මාසකට රුපියල් 90000කට වැඩි වැටුපක්. ආරක්ෂක රාජකාරී කිරීමට හැකි පුද්ගලයෙක් අවශ්‍යයි. නවතම් පහසුකම් නැත. අපගේ නවතම කර්මාන්ත ශාලාවල රැකියාවන් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම. part time vacancy කිහිපයක් ඇත. බර වාහන රියදුරන් හා රිය සහායකයන් කඩිනමින් බඳවා ගැනීම. කොල්ලුපිටිය පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා කාන්තා ආරක්ෂක නිලධාරීනිය බැර්තු ඇත. අලෙවිකරණ අංශ සඳහා නුපුහුණු නියෝජිතවරුන් අවශ්‍යයි. අප ආයතනයේ කර්මාන්ත ශාලා යන්ත්‍ර ක්‍රියාකරු සඳහා ලැබැත්තු ඇත. චූන් පාන් රියදුරන් අවශ්‍යයි ගම්පහ. මාසකට 60000ත් 70000ත් අතර වැටුපක්. ආහාර නවතම පහසුකම් නොමිලේ. ප්‍රින්ටිං කම්පැනිය සඳහා ප්‍රොඩක්ෂන් හෙල්පර් අවශ්‍යයි. වයස අවුරුදු 18ත් 40ත් අතර. කෑම නවතම නොමිලේ. සබන් කර්මාන්ත ශාලාවක ලැබැත්තු ඇත. කෑම නවතම සැපේ. නිෂ්පාදන අංශයේ රැකියා ඇත. දිනක වැටුප රුපියල් 3000. කොටිකාවත්ත අංගොඩ අවට අත්දැකීම් සහිත වෙළඳ සේවිකාවක් අවශ්‍යයි. කඩුවෙල සහ යක්කල සුපරීක්ෂක තනතුරු සඳහා පුරප්පාඩු ඇත. වයස අවුරුදු 18ත් 45ත් අතර ගැහැණු අය සඳහා රැකියා. 50000ත් 5000ත් අතර ආදායම සමග. කොත්තු රයිස් පාස් කෙනෙකු අවශ්‍යයි. මාතර දික්වැල්ල නිවසක දරුවෙකු බලා ගැනීම සහ ගෙදර වැඩට කාන්තාවන් දෙදෙනෙකු ඉක්මනින් අවශ්‍යයි. අපගේ නවතම කර්මාන්ත ශාලාව සඳහා ඇසුරුම් අංශය සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම. රාජගිරියේ පිහිටි අප ආයතනයේ සේවා ස්ථානයට මෝටර් රථ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. පිරිසිදු කිරීම සඳහා සේවක සේවිකාවන් සහ සුපරීක්ෂක තනතුරු සඳහා බැර්තු ඇත. හස්සින් පාවිච්චි කරන අයට බෑ ප්‍රීඩේට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කැමති අය ෆොටෝ ටිකේ දින විදිහට කරගෙන